පින්නතුනේ මං අද උදේ 7ට ධර්ම දේශනාව පැවැත්වුවේ මීගමුව බන්ධනාගාරේ. 2500ක් විතර තමයි කට්ටිය හිටියේ. මගේ ජීවිතේ මං කවදාවත් මලගෙවල් වල ගිහිල්ලා හැම කම්පා වෙලා නැහැ. සේරම හිටියේ කොල්ලෝ. සේරම හිටියේ තරුණ මහත්තුරු. කියනවා හාමුදුරුවනේ 90%ක් මත්ද්‍රව්‍ය. 90%. ඒකට බලපාපු ප්‍රධාන කාරණය හේතුව තමයි මේ අපේ පවුල් පසුබිම්වල ප්‍රශ්න. පවුල් පසුබිම්වල තියෙන ගැටලු. ඒ නිසා මේ පවුල කියන කාරණය හරි වටිනවා පින්නතුනේ. මේ අර සමාජ විද්‍යාවේ උගන්වන ආර්යයි පරිසරයයි හරියට වටිනවා. අහලත් ඇති අර සත්‍ය කුබ්බ ජාතකයේ දන්නවනේ. හොරු ගාවට වැටිච්ච ගිරව් කොහොමද හැදුනේ? තාපසාරාමෙට වැටිච්ච ගිරව් කොහොමද හැදුනේ? එනිසා හරියට බලපානෝ අපි ඇසුරු නිසුරු කරන පරිසරය. හරියට බලපානවා අපේ ආරය. එනිසා ආරයටයි පරිසරයටයි අභියෝග කරලා සත්පුරුෂයෝ විදියට හැසිරෙන්න බලන්න. පින්නතුනි සංසාරේ කාලෙකින් ලබාගත්ත මේ මනුෂ්‍ය ආත්ම භාවය මේක හරි දුර්ලභයි. මිනිසත් භව හරිම දුර්ලභයි. මේ දුර්ලභ මිනිසත් භවයෙන් ඔයත්තන්ට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. සංසාරේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. මේ අම්මලාගෙන් තාත්තලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? මේ වෙනකන් ජීවිතේ කවද්ද අන්තිමට නිවන් දකින්න හිතුනේ? නෑ නිකන් ඉන්න ගමන් කල්පනා කරන්න. සම්මජ්ජාතියකට නිවන් දකින්න හිතලා තියනවද? මේක පටන් ගන්න. මේ සංසාරේ කරපු පින් එක්කහුව වෙන වෙලාවක් දවසක් තියෙනවා. අපි කරන කියන සෑම වචනයකටම මේ සංසාරේ වග කියන්න වෙනවා පින්නතුනි. කරන කියන සෑම වචනයකටම සංසාරේ අපිට ගෙවන්න සිද්ධ වෙනවා. එනිසා හොඳට මතක තියාගන්න. පළවෙනි අවවාදය තමයි එක අකුසලයක්වත් සිද්ධ කරන්න එපා. පින්නතුනි මේ අකුසල් සිද්ධ වෙන්නේ සිතෙන්, කයෙන්, වචනයෙන්. ඔයත් එහෙම මිනී මරන්නේ නැහනේ. ඔය පව් වැඩ ටිකක් පොඩියට කරන්නේ. මොනවාද පොඩි එව්වා? මොකක් හරි නොලැබීමක් අභාග්‍යයක් තියෙන්නේ. සංසාරේ කරපු අකුසල කර්මයක් වෙන්න පුළුවන්. ඒ කරපු පව් කුසල් පින්නතුනේ නිතැතින් විපාක දෙනවා. මේ අදටත් මේ ගෙවන දැන් බලන්න අර කවුද නිරෝගිමත් භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක? බක්කුල මහරහතන් වහන්සේ. නේ උන්වහන්සේ අවුරුදු 180ක්ද කොහෙද ජීවත් වුණානේ? අපුච්චේ එක වැටුණා. ඕන්නේ පුතේ ඕන්තිය. හැබැයි බක්කුල මහරහතන් වහන්සේට එක රෝගයක් තිබ්බා. මොකද්ද? අවුරුදු 12කට සැරයක් කිඹුමක් යනවා. ඒක බලපුවාම හොඳ මෙහිදෙල්ලා පෝලා තියනවා ගිය ආත්මවල මිනිස්සුන්ට. පින්නතුනේ ඔය පියමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලෙද කොහෙද? බක්කුල මහරහතන් වහන්සේ
අර මේ බෙහෙත් වට්ටියක් පූජා කරනකොට දැක්කා ඔකේ පුස්කාපු අරලු ගෙඩියක් තියෙනවා. මම මේ කියන්නේ සාසනික ගනුදෙනුව හරි පරිස්සමට කරන්න ඕනේ. පුස්කාපු අරලු ගෙඩිය දැකලත් අයින් කරේ නැහැ. දැකලත් අයින් කරේ නැහැ. මොකක්ද අකුසලේ? මේ දැන අටපිරිකර 90ක් කැඩුව පහුගිය දවස්වල. කීයක් හොඳට තියෙන්නද? පිරිකර 6යි. දැන් ඔය ඇඳගෙන ඉන්න ඇඳුමක් කීයද? 2500 කට්ටලයට වෙන්නේ. ඔයත්තුන්ගේ අර කෑලි 8ක් කීයටද ගන්න හදන්නේ? ඔය 2500 3000 නේ ගන්න. නිකමටවත් හිතෙන්නේ නැද්ද මේ මම මේ ඇඳගෙන ඉන්න එකත් 3-4000ක් වෙනවනේ. පන්සලේ හාමුදුරන්ට ටෝක් කරලා 3000ට විතර ගන්නවා. ඒ කියන කතා කියනවා මේ ආපහු පන්සලට මුළු මේකත් හම්බෙන්නේ. අනේ පිංකම්. පින්නතුනි කවදාවත් ඔය වංචා සහගත වැඩේ කරන්න එපා. ඒ මහා විස්මිත පිංකම ජීවිතේ එකපාරක් හරි සිද්ධ කරගන්න. අර තියෙන විදිහට දෙන්න. මම මේක ඉගෙන ගත්තේ අර පිළිකාවක් හැදුණු තාත්තා කෙනෙක්ගේ. දවසක් අපේ අම්මලාට තාත්තලා ලෙඩක් තියෙනවනේ ගේන හැසේරම ලොකු හාමුදුරුවන්ට දෙන්න ඕන කියලානේ. අර දාන්න බෙදන කොටත් බෙදන්නේ අර නායකහාරලා ටිකට බෙදාගෙන යනවා ගිහිල්ලා වෙන කාට හරි බත් එක දෙනවා ඊට පස්සේ. ඔහෙට බෙදන්නලු. එක කිරියත්තා කෙනෙක්. එයාගේ කටේ පිළිකාව. මං දැන් බොහොම කාලේ දැනගන්න පුළුවන් ඒ කාලේ සිද්ධාලේප කුප්පියක් රුපියල් 25යි. සිද්ධාලේප කුප්පි 4ක් අරගෙන ආවා. බලන්න ඕනේ අපිට වඩා මේ මිනිස්සු කොච්චර උසස්ද කියලා හොඳේ. අරගෙන ඇවිල්ලා කෙලවරේ පොඩි හාමුදුරුවන් ඉඳන් හාමුදුරුවරු 4-9කට පූජා කරා. පූජා කරලා වැඳලා ගියා. මේක මට අහන්නම හිතුණා. මම නැගිටලා ගිහිල්ලා ඇහුවා ඇයි එහෙම කරේ? අතේ සල්ලි තිබ්බේ එච්චරයි. ගන්න පුළුවන් උනේ සිද්ධාලේප කුප්පි 4ක් විතරයි. මම ගිහින් පූජා කරලා ආවා. පින් සිද්ධ වෙන්නේ නැද්ද? මට ඒක සාටක බමුණගේ කතාව මතක් වුණා පින්නතුනේ. අපි පුරුදු වෙන්න. මම මේ කියන්නේ හැමදානෙටම හැම හාමුදුරුවන්ට හැම මොහොතෙම අටපිරිකර දෙන්න කියලා. අර තියෙන්නේ ඇල්ලතුර වීදුරුවක් නම් ඒක හොඳට දෙන්න. රුපියල් 30-40000ක් වෙයි අටපිරිකර. පින්නතුර ඇඳුමම රුපියල් 2-3000ක් වෙනකොට අර කෑලි 8ක් කොහොමද රුපියල් 3000ට ගන්න? එහෙනම් බොරු කරන්න. සංසාරේ දෙන්න හම්බෙන්නේ බුද්ධ ශාසනයේ පින්කම් කරන්න අපේ හිතේ පිරිසුදුකම බලපානවා. ඒ නිසා මම යෝජනා කරන්නේ දෙන්න. සංසාරේ කවදානම් අය අපි දෙන්නද? සුඛ තරුණයා එක තරුණයෙක් ඇවිල්ලා මේ සුඛ තරුණේ ඇවිල්ලා රජ්ජුරුවන්ට කියනවා මට ඕකෙන් බත් වේලක් ඕන කියලා. රජ අවුරුදු 16ක් පින්නතුනේ රජ්ජුරුවන්ට බැල මෙහෙවරකම් කරනවා. මොකටද? බත් කටක් කන්න. 17 වෙනි අවුරුද්දේ රජ්ජුරුවෝ අර විදිහට කහවණු ලක්ෂකද හේතුව අද ඒ කෑම වේල කන්නේ රජ්ජුරුවන්ගේ සේවකයා. පින්නතුනේ අවුරුදු 16ක් බලාගෙන ඉඳපුවාම මොන සැනසීමක්ද?
එතෙන්ට පිණ්ඩපාතේ වැඩියා. පසේ බුදුරජාණන් වහන්සේ නමක්. අය සුඛ තරුණයා දෙපාරක් හිතුවද? පින්නතුනි පතට අත තියනකොටම පිණ්ඩපාතේ ආවා. දෙපාරක් හිතුවේ නෑ. නැගිට්ටා. මුළු ආසනේ පිටින්ම පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරා. සංසාරේ මේ විදිහට මොන පුරුද්දක් තියෙන්න ඕනද? නමස්කාරය කියනකොටත් මේ හිතේ ඇති වෙන්න ඕන පින්නතුනේ මගේ බුදුහාමුදුරුවන්ට නමස්කාර වේවා. පැහැදිලිද මම මේ කියන එක? පින්නතුනේ බල්ලොන්ට බලල්ලොන්ට මේවා කරන්න පුළුවන්ද? මේවා සත්තුන්ට තේරෙනවද? බුද්ධං සරණං ගච්ඡාමි කියලා ඔය ඇත්තන්ට කියන්න පුළුවන් එකම ආත්ම භාවය මොකද්ද? මනුෂ්‍ය ආත්ම භාවය. සංසාරේ කවදනම් ආය බුදුන් සරණ යමි කියලා කියන්නද පින්නතුනේ? ඒක හරි අවබෝධයෙන් කියන්න. ඒ භික්ෂුන් වහන්සේලාත් එක්ක මොන ප්‍රශ්න තිබ්බත් ඒකට අර තෙරුවන් ගාව ගන්න එපා. ඒ දන් දෙන එක නවත්තනවනේ. හොඳට මතක තියාගන්න. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයෙන් කටයුතු කරන්න. අර දැක්කද මේ දවස්වල ව්‍යසන පෝලිමක් සිද්ධ වුණා. හරි විශ්මිත දේවල් පින්නතුනේ. සමහරු ඕන තරම් අවලාද නගනව නගපුදෙන්. මම දකින්නේ අසිරිමත් බුදුරුවේ ආශ්චර්ය විතරයි. උන්වහන්සේගේ ආශ්චර්යමත් භාවයේ විතරයි. පස් කඳු කඩාගෙන පෙරලගෙන නාය යනවා. පින්නතුනේ තින්ත පතුරක්වත් ගැලවෙච්ච නැති බුදු පිළිම තියෙනවා. කොහෙද? රත්නපුරේ. මේ ගේක උළුවස්ස ගාවට මඩ බඩු මුට්ටු මොකවත් නැහැ. අර බිත්තියේ තියලා තිබ්බ බුදු පිළිමේ මඩ පොදක්වත් වැදිලා නැහනේ. මුළු ගේම ගහගෙන ගිහලා ඕන තරම් තියෙනවා. මතකද අර සුනාමිය වෙලාවේ කොන්ක්‍රීට් බිල්ඩින් ගලවගෙන ගියේ නැද්ද? රේල් පීලි එල්ලකුරට නැමුණනේ. ගාල්ලේ බුදු පිළිමේ කීයක් එල්ලිලා හිටියද? දකින්නද? අදටත් වීඩියෝ තියෙනවා, සර්ච් කරලා බලන්න. ඒ මහා වතුර පාරට මිනිස්සු 15ක් 20ක් විතර බුදු පිළිමෙන් එල්ලලා ඉන්නවා. කවුද මේ? ඒ තමයි අපේ බුදුහාමුදුරුවෝ පින්නතුනේ. මේ ලෝකේ එකම වෙලාවට එකම තැන එකම මොහොතේ එකම අවස්ථාවේ නේ රත්තරම් පාත්‍රවල නෙළුම් මල් උඩ රත්තරන් වියම් මැද උඩුවියම් පාවඩ මුතුකුඩ සේසත් පංචතූර නාදේ හේ විසිහොරණෑ ශබ්ද පූජා මැද දහසක් මිනිස්සුන්ගේ සාදුකාර මැද අදටත් පූජාවක් ලබනවා නම් මේ ලෝකේ එකම පුද්ගලයා කවුද? බුදුහාමුදුරුවෝ විතරයි පින්නතුනේ. අසංකේයව කල්ප ලක්ෂ 4ක් භාග්‍යවතුන් වහන්සේ මොකද කරේ? දාන පාරමිතාවනේ සම්පූර්ණ කරේ. හෙට උදේ යන් රුවන්වැලි සෑයට බලන්න. නේ අර මෙහෙම කියනකොට කියයි ඕවට දෙනවට වඩා හොඳයි නේ අර කණ්ඩ නැති මිනිස්සෙකුට දුන්නා නම් කියලා. ඉතින් දෙන්න කණ්ඩ නැති මිනිස්සුන්ට කවුරුත් එපා කිව්වද? දවසට නේ කිරිබත් ට්‍රැක්ටර් 5ක් විතර වල්ලනවලු. මේක පුද්ගලයෙකුට පිරිනිවන් පාල අවුරුදු 2600ක් ආසන්න වෙනවා. මෙහෙම කාටද ලැබෙන්නේ?
බුදුහාමුදුරුවන්ට විතරයි. ගෙයක් ගානේ පන්සලක් ගානේ. නිකමටවත් හිතෙන්නේ නැද්ද භාග්‍යවතුන් වහන්සේ කොච්චර දීලා ඇද්ද? ඒවා සමාලෝචනය කරන්න අපේ වචන පොහොසත් නැහැ. එක දෙයක් නිශ්චිතයි. මේවා හරි සත්‍යයි පින්නතුනේ. අවුරුදු 2600ක් මෙහෙම පැවතගෙන ඉන්නේ. මිනිස්සු ජීවිත පරිත්‍යාගයෙන් රැක්කේ රකින්නේ. අර ඇත්තෝ දන්නවනේ අර දලදා මාලිගාවේ අර පොළුම් පුරවලා ඉන්නේ රාජායතා. පින්නතුනි බෝසත් විදිහට මේ සත්තු බුදුහාමුදුරුවන්ට ගරු කරන විදිහ. සත්තු අර කනට හෙන්ඩුව දාලා අදිනකොට කුවින් සෝටලේ ගාවින් පෙරහැර ගෙවිදිනකොට ඇතා ඉන්නවා පින්නතුනි උස්සපු කකුල බිමින් තියන්නේ නැතුව. ඇත්ගොවුත් අයිතිකාරයා ඒ කාලේ දියවඩ නෙළෙමේ නුගවැල නෙළෙමේ ඉඳලා තියෙන්නේ. නොයෙක් මුණු දඩබ්බර ඇත්ගොව්වෙක් ඇවිල්ලා කනට හෙන්ඩුව දාලා එල්ලෙනවා. කන ඉරාගෙන යනවා ඇස්වල කඳුළු කනේ ලේ. ඇතා කකුල බිමින් තිබ්බද? නැහැ. පින්නතුනේ නිලමේ ඇවිල්ලා ඇතාගේ ඇඳුම අයින් කරලා බලනකොට දලදා කරඬුව බැඳලා තිබ්බ රන්සිවිගේ ලොක් එකක් බුරුල් වෙලා. මේ තිරිසන් සතා දන්නව උස්සපු කකුල බිමින් තිබ්බනම් මොකද වෙන්නේ? නේ දලදා කරඬුව බිම වැටෙනවා. ඊට පස්සේ තමයි කකුල බිමින් තිබ්බේ. මේ සත්තු බුදුහාමුදුරුවන්ට ගරු කරන විදිය. ජයසිරි මහ බෝධිය රැකගන්න. එලාර දුටු ගැමුණු යුද්ධ තියෙන කාලේ අවදියේ පහළ හිටපු රජවරු මොකද්ද කරේ? පින්නතුනේ ඒ මහනුවර සෙන්කඩගල වාම දලදා හාමුදුරුවෝ සෝමාවතී දකුණු දලදා හාමුදුරුවෝ කැලණිය මේ ජයසිරි මහ බෝ හාමුදුරුවෝ මේ සේරම ජීවමානව පවතින්නේ සුහසක් ලෝකවාසී බුදුන් බුදුන්ගේ පූජාවට පාත්‍ර වෙන්නේ මේ සුවිශේෂී කාරණා 8ක් විතර පිහිටලා තියෙන මේ ලෝකේ පුණ්‍යවන්ත භූමිය මොකද්ද? මේ ලංකාදීපය. රජවරු දෙමළ රජවරු අනුරාධපුර පාලනය කරනකොටත් පින්නතුනි වෙනම ක්‍රියාන්විත යොදවලා තියෙනවා මොකේද? මේ අර රහසේ සෙබළු යවනවා එලාරගේ සේනාවට යවලා ජයසිරි මහ බෝධිය රැකලා තියෙනවා. පින්නතුනි ජයසිරි මහ බෝධියට හානි කරන්න ආපු සමහරක් අවස්ථාවල පොරවෙන් කොටන්න එනකොට මේ අත තියන්න පරක්කුවට පින්නතුනි පොරව පාරට ඔළුව අල්ලලා තියෙනවා. මේ බුදුහාමුදුරුවන්ට එදා ඉඳන් කරපු ගෞරවය. දැන් මෙතෙන්ට කරඬුවක් වඩම්මම බලන්න. නැගිටිනවද නැගිට වෙනවද? නැගිට වෙනවා. පින්නතුනේ භාග්‍යවතුන් වහන්සේගේ මේ අසිරිමත් ලැබීම පිළිගැනීම මෙහෙම ලැබෙන්න මෙහෙම පිළිගන්න හේතුවක් තියෙන්න බෑ. ඒ හේතුව විතරක් හොඳට අහගන්න. ඔය ඉන්නවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අර බිම්බිසාර රජුරෝ උන්වහන්සේ වඩම්මනකොට නේ පාරේ සුදු වැලි ඉහනවා සුවඳ පැන් ඉහනවා. භික්ෂුන් වහන්සේලා අහන ඇයි බුදුහාමුදුරුවනේ මෙහෙම ලැබෙන්නේ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්නතුනේ එක ආත්මයක මේ සංක බෝධිසත්වයෝ පුතෙක් හිටියා. පුතාගේ නම සුසීම. බෝධිසත්වයන්ගේ පුතා අහනවා පැවිදි වෙන්න. තාත්තා කැමැත්ත දෙන්නේ සංක සිටුවරයා.
පින්නතුනේ කාලයාගේ ඇවෑමෙන් බලෙන්ම ගිහිල්ලා සුසීම මහාන වෙනවා. තාත්තා බෝධිසත්වයෝ හැම තැනම හොයාගෙන යනවා. අවසානයේ මිනිස්සු වගේක් ඉඳලා හම්බෙලා අහනවා සුසීම කියලා කෙනෙක් දැක්කද? ඊට පස්සේ මිනිස්සු කියනවා සුසීම කියලා කෙනෙක් දැක්කේ නැහැ. හැබැයි සුසීම කියලා පසේ බුදු කෙනෙක් හිටියා. පිරිනිවන් පාලා අන්න අපි ධාතු තැන්පත් කරලා චෛත්‍යකුත් හදලා ඉවරයි. තාත්තා බෝධිසත්වයෝ අඬා ගිහිල්ලා පින්නතුනේ. පසේ බුදුරජාණන් වහන්සේගේ ධාතු තැන්පත් චෛත්‍ය අර වල් පැලෑටි ටික ගලවනවා. සුදු වැලි හිනවා. කරේ තිබ්බ එකම සලුව පූජා කරලා පැන් කෙන්ඩියක් පූජා කරනවා. භාග්‍යවතුන් වහන්සේ මෙලෙස අදටත් මේ පිළිගැනීමට හේතුව මොකද්ද? සංසාරේ පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍ය පිරිසුදු කිරීම පින්නතුනි. චෛත්‍ය පිරිසුදු කිරීම. ශ්‍රමදානය කියන එක හරි වැදගත්, හරි වටිනවා. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ශ්‍රමය දන් දෙන්න පුළුවන් නම් දැන් ඔය පන්සල් වල තියෙන ශ්‍රමදාන වලට වැඩිපුරම කවුද යන්නේ? අම්මලාද තාත්තලාද? මතක තියාගන්න. ඔය පන්සලට යන්න අර තොරතුරු එක්කහු කරන්න එපා. සමහරු ඉන්නවනේ මේ පැතිවල නම් කොහොමද දන්නේ? ආයිදින් මේ යන්නෙම කණ්ඩ බලාගන්නේ. ඔය ගියපු සමහරු ඉඳ ගන්නෙම ඔය තියෙන කැවිලි මොළු කෙහෙල් ඇවිල්ලා සේරම පතුරු ගහලා ගන්නවනේ ගියපුවාම. කියනවා ඉස්සර හාඳුරු නම් අපිත් එක්ක හොඳයි ගියපුවාම කතා බහ කරනවා කණ්ඩ බොන්න දෙනවා. දැන් හොඳ නැහැ ඒ හින්දා අපි යන්නේ. මිනිස්සු හිතන් ඉන්නේ මිනිස්සු එනකොට අර හාඳුරු රිසෙප්ෂන් එකේ ඉන්න ඕන පිළිගන්න බලාගෙන. පින්නතුනේ ඔය භික්ෂුන් වහන්සේලාගෙන් බලාපොරොත්තු වෙන්න එපා. අර ඉන්දියානු හොඳ කියමනක් තියෙනවා හාමුදුරුවනේ පූජකයයි දායකයයි අතර පොඩි ගැප් එකක් තියෙන්න ඕන. අනවශ්‍ය කිසිම දෙයක් හොයන්න පතුරු ගහන්න ඕනද? මේ යන්න පන්සලටනේ ගිහිල්ලා අපූර්වට අර බෝමලුව තියෙනවා බෝමලුව අමදින්න. දරුවොත් එක්ක යන්න ගිහිල්ලා චෛත්‍ය මලුව අමදින්න. කවද්දන්තිමේට අපේ තාත්තලා ගියේ කියයිද හාමුදුරුවන්ගේ ලොක්කම කියලා. මං ආයෙත් කියන හාමුදුරුවෝ ගාව ගන්න එපා. පින්නතුනේ සතෙකුට කෑම ටිකක් හරි දෙන්න තියෙන ආත්ම භාවය මොකද්ද? මනුෂ්‍ය ආත්ම භාවය. සතෙකුට වතුර ටිකක් හරි දෙන්න පුළුවන් මොන ආත්මෙද? මිනිසත් භවේ. මම අර ඊයේ ගියා ආබාධිත උදවියට ධර්ම දේශනා කරන්න. එන්නේ පින්නතුනේ සංසාරේ කලකිරණ අයව දැක්කාම. ඔයත් හරි භාග්‍යවන්තයි, ඔයත් හරි වාසනාවන්තයි. එනිසා මම යෝජනා කරනවා භාග්‍යවතුන් වහන්සේගේ වත පිළිවෙත හොඳට කරන්න. අර මම හැමදාම දේශනා කරන්නේ නේ උදේට නැගිට්ටහම අපේ තාත්තලා අපේ තරුණ මහත්තුරු නේ බුදුහාමුදුරුවන්ට පැන් වීදුරුවේ ඉඳන් පූජා කරන්න. පැන් වීදුරුවේ ඉඳන් පූජා කරන්න. ඔකේ ඔය මහ දෙයක් නෑ. පින්නතනේ මම මේක දවසට 100 පාරක් බණ කිව්වොත් 100 පොලේම කියනවා. ඇයි මම දැකපු මහා විශ්මිත දෙයක් තමයි බුද්ධවත කරන්න ගත්තට පස්සේ මිනිස්සු හරියට වෙනස් වෙනවා. මේ පැතිවල පාරවල් වල කුණු දානවද නැහැ?
නැත්තම් යම් පෙන්නන්න. ඔය දෙපැත්ත බලාගෙන යන්නකො. ඔහොම හදවතට තට්ටුවක් දාලා අහන්න. මං කී පාරක් පාරට කුණු දාලා තියනවද කියලා. පින් සිද්ධ වෙනවා මතක තියාගන්න ඕනේ. ඔය භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් පින්නතුනේ උදේට දවල්ට ගෙවල් වල උයන්නේ උදේට විතර නුයන්නේ ඔය මොනා හරි උදේට විපකමනේ කන්නේ දවල්ට නේ මොනා හරි කමන්නේ උයපු ටිකක් බැරිද පීරිසියකට දාලා පූජා කරගන්න. කවුද ඔක කරන්න ඕනේ? මේක කරන්න ඕන අපේ තාත්තලා. උදේට පැන් ටික තියන්න ඕන කවුද? මේක කරන්න ඕන දරුවෝ. මම මේක අයත් කියනවා මේ පිළිවෙල. පින්නතුනි මම කියනවට සති 3ක් කරන්න. හෙට ඉර පායනවා සත්තයි ඔය කටෙන් ආය කුණුහරුපයක්වත් කියන්නේ. අපේ තරුණ මහත්තුරු මේක කරන්න. ඔය කොල්ල පුදුම විදිහට ඔය මේ පැතිවලත් අයිස් අනම්මන තියනවද නැහැ? ඔය පෙති ගහන්නේ වහරම ඔය පටවුන්ගේ සාක්කු වල දැන් බැලුවත් පෙති කාඩ්ඩක් තියෙනවා. මේ පොඩි කොල්ලෝනේ කන්නෙත් නෑ බොන්නෙත් නෑ නාන්නෙත් නෑ නැගිටින්නෙත් නෑ. ඔය අහලා බලන්න සමහර ළමයි ඉන්නවා අවුරුදු 24යි 25යි ලැජ්ජ නැතුව තව කන්නේ ගෙවල් වල ඉන්නේ. අවුරුද්දට අම්මලා තාත්තලා බැරි වෙලාවත් අර අඳින්න මොනා හරි අරන් දුන්න නැත්නම් ඒත් නෑ. මේ හැම තරුණයෙක්ම කල්පනා කරන්න. පින්නතුනේ පුනරුත්ථාපන කඳුරු වල ඉන්න තරුණයෝ සාප කරනවා යාළුවන්ට. අර රත් කරලා අදිනවා. මොනවාද කුඩු ගහනවා. හෙරොයින් ගන්නකොට කිව්වලු මේ ඇවිල්ලා එකක් ඇදගනින් කියලා. ඒකලා හරියට අවවාද ටික දීලා හැමදාම කරන්න එපා පුරුදු වෙන්න එපා. ඔහොමලු පටන් ගත්තේ. ඔය කොල්ලොන්ගෙන් අහලා බලන්න කවදාවත් හිතිලා සිගරට් එකක් බීලා තියෙනවද කියලා. ඒ කියන්නේ මට දැන් සිගරට් එකක් බොන්න ඕන කියලා හිතිලා ජීවිතේ ඉස්සරලම කඩෙන් සිගරට් එකක් අරන් බීපු කවුරු හරි ඉන්නවද? නෑ මොකෙක් හරි දික් කරපු එක. මම මේ තරුණ මහ කියන්නේ. ඕව නවත්තන්නම බැරි නම් බන්ධනාගාරගත වෙන්නකෝ. එතකොට නවතිනවා. සමහර කොල්ලෝ කියනවා දැන් නවත්තන්න බෑ අමාරුයිලු. ඇතුලේ ගිහපුවම මොකද කරන්නේ? මේ සමහර මිනිස්සුන්ට තියෙනවා වැසිකිලියන්නේ නැලු බීඩියක්. මං අහුවද බන්ධනාගාර අධිකාරියෙන් මෙහි බීඩි දෙනවා දුදේට වැසිකිලියන්න කියලා. ගුටිනේ අපූර්වට කුක්කෝ වගේ ඉන්නවා පින්නතුනේ. එහෙන්ද සත් රස්සාවක්වත් කරන්න බෑනේ කාලයක් එක දිගට මාසෙ දෙකයි උන් හිටගෙන ඉන්න බෑලු. ඒකල්ලා ගෙදරට වෙලා ඉන්නවා. ඔය ජීවිතෙන් මිදෙන්න ඕනේ. අම්මගෙන් තාත්තගෙන් කණ එක නැති වෙන්න ඕනේ. හෙට උදේම නැගිටින්න. මම කූරගල බණ කියලා එනකොට පාන්දර 2ට විතර තරුණයෙක් මැසේජ් එකක් දානවා ෆොටෝ එකක් එවලා. හාමුදුරුවනේ එළි වෙනකන් ඉන්න බෑ. ආපු ගමන් බුදු පිළිම හේදුවලු. ඇයි ඒ? පින්නතුනේ මේ තරුණයෝ බණහන්න ගත්තොත් එහෙම අර බුදුහාමුදුරුවෝ දේශනා කරනව නේද? සබ්බ රතින් ධම්ම රතින් ජිනාති. සියලු රතියන්ට එහා ගියපු රතියක් තමයි ධර්ම රතිය. ඔය ඒ තරුණයෝ බණහන්න ගත්තොත් එහෙම ඒක ලේසි පහසු නෑ. ඒ සිතුවිලි දැන් ලංකා දීපේ හැමතැනම පහළ වෙලා තියෙන්නේ.
අත්තිවාරම හොඳට වැටිලා තියෙන්නේ. මුලා වෙන්න එපා. රැවටෙන්න එපා. සුපුරුදු පරිදි මම දේශනා කරා. හෙට උදේ නැගිටින්න. වීදුරුවක් ගන්න. මම මේ කාටද කියන්නේ? අපේ තරුණ මහත්තුරුන්ට කියන්නේ. අර කියපු එකක් ගැනවත් අදහසක් නැත්තම් මොකක්ද කරන්න ඕන කියලා තේරෙන්නේ නැත්තම් නේ පාන්දර 2-3 වෙනකම් ෆෝන් ඔබ ඉන්නවනම් උදේ 10ට විතර නැගිටිනවනම් කාලා අනිත් පැත්තට බුදිනවනම් ඔය හැන්දෑව එක එක ගිහිල්ලා ඔය ගංජා බීඩි සිගරට් ගහනවනම් අදටත් ගෙදරින් යැපෙනවනම් හෙට උදේ නැගිටින්න. නැගිටලා ඔය සමහරු කියනවා මෙව්වා කෝලන්ලු. ඒ කෝලම සති 3ක් කරන්නකෝ. මේ ලෝකේ පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළ මානිසංස ලබන්න පුළුවන් උත්තමයා කවුද? බුදුහාමුදුරුවෝ. භාග්‍යවතුන් වහන්සේ. ඕක කරන්න පුළුවන් නම් නේ අර තරුණයා කියනවා දැන් එළි වෙනකන් ඉන්න බෑලු බුදුහාමුදුරුවන්ට පැම් පූජා කරන්න. නිින්ද යන්නේ නැහනේ. ගත්තලු බුදු පිළිම අරන් හොඳට නෑවලු. නාවල් අම්මල්ලාසනේ සුද්ධ කරලා. තරුණයෝ කවද්දන්තිමේට ඔය බුදු පිළිමට වතුර වීදුරුවක්වත් වක් කරලා හොදලා තියෙන්නේ. අපේ තරුණ මහත්තුරු මේවා කරන්න. හෙට ඉර පායනවා 7යි. සති 3ක් කරන්න. කියන කුණු හරපේ පවා නවතිනවා. ඇයි මේ බුද්ධ වත කරන්නේ? ස්වභාව ධර්මයේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ කීකරු වෙනවනම් තිරිසං සත්තු බුදුහාමුදුරුවෝ ඉදිරියේ කීකරු වෙනවනම් අපි දමණය වෙන එක අහන්නද? බුද්ධ වත කරන්න. ඊට පස්සේ මම මේක කියන්නේ තාත්තලාට. අම්මලා මොකද කරන්න ඕන? උයපු ගමන් ඔය පීරිසියකට මොනා හරි උයපුවා දාලා මේක තාත්තලා පටන් ගන්නකො. දාන ටික පූජා කරන්න. ඔකට පැය කීයක් යනවද? විනාඩි 3ක් විතරයි. අය අමුතුවෙන් ගාථා කියන්න ලෑස්ති වෙන්න ඕනද? ඔය සමහර කිරියම්මලා ඉන්නවා ගෙවල් වල මෙව්ව කරන්න දෙන්නේ නැහැ බාල්දි දානවා. ඇයි? උන්දලා කියනවා කරනවා නම් හැමදාම කරන්න ඕනලු, තියනවා නම් පූජාව වෙලාවට තියන්න ඕනලු, පිළිවෙලට තියන්න ඕනලු. එහෙම එකක් නැහැ. ඇහැරුණොත් තියන්න, නැගිට්ටොත් තියන්න, ඉව්වොත් තියන්න. අය කවුතු කපලා තියන්නයි නැත්තම්. අප්‍රමාදීව කරන්න පුළුවන් වෙලාවේ හොඳම විදිහට කරන්න. ඔය හැන්දෑවේ මේ තරුණ මහත්තුරු කොච්චර වේගෙන් හැදෙනවද කියනවා නම් අර කොළඹ ඉස්කෝල එක තරුණයෝ වගේ පන්ති බාර ගුරුතුමා කියනවා හාමුදුරුවනේ ගෲප් එකේ මැසේජ් එකක් යනවලු මේ කොල්ලෝ යනකොට බීම බෝතලයක් අරගෙන ගිහිල්ලා ඒකේ ගහලා තියෙනවා ලේබල් එකක් බුද්ධ පූජාවට කියලා ෆ්‍රිජ් එකට දාලා. අය ගෙදර කවුරුත් බොන්නේ නැහැ. ඒ තරුණයෝ මොකද කරන්නේ? නේ අර හිතුනහම බුදුහාමුදුරුවන්ට ගිලම්පස තියනවලු. ඔයිට වඩා මොකද්ද අපි බලාපොරොත්තු වෙන්න ඕන තරුණයෝන්ගේ? ඔය ඇත්තෝ හිතනවද කවදාවත් වරදී කියලා? නේ හැන්දෑවේ පන්තිපාර ගුරුතුම ඇහුවලු මොකද බීම් බෝතල් තියන්නේ? තේ හදන්න කම්මැලි කිව්වලු. කොල්ලෝ කම්මැලිනේ. ගිලම්පස එක එක ඒවා හදන්න කම්මැලි. ඒ හින්දා මොකද කරුවේ? ඔක බැරිකමද නොකරනකමද? ඕම් මං කිව්වා රුපියල් 200ක් වේදන් යන පින්කම. දැන් පුළුවන් නම් සේරම කඩවල තියෙන බීම් බෝතල් අරන් යන්න.
කහට කෝප්පයක් ගිලම්පසට. පොඩි වැඩක් තියෙන්නේ පින්නතුනේ. දවක කවුද කරන්න ඕනේ? හැන්දෑවේ අම්මයි තාත්තයි දරුවෝයි ගෙදර නේ මොකද්ද? බුදුන් වඳින්න. නැත්තංගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? කවද්ද අන්තිමේට ගෙදර කට්ටිය එක්ක අහුවෙලා බුදුන් වැඳේ? ගෙදර වඳින්න. අම්මයි තාත්තයි දරුවෝයි එක්ක අහුවෙලා වඳින්න. පිං සිද්ධ වෙනවා පින්නතුනේ. කවදාවත් ඒ පවුල් වලට වරදින්නේ නැහැ. ඊට පස්සේ අපේ තරුණ මහත්තුරුන්ට කියන්නේ මේ ඔය අම්මා තාත්තා එක්ක ගෙවන්න තියෙන බොහොම පුංචි කාලය නේ කොල්ලොන්ගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? මේ වෙනකොට කී ගමනක් විතර අම්මට වේසි කියලා බැනලා තියනවද? කවුද බනින්නේ? මේ දරුවෝ තමන්ගේ ලෙයින් මසින් ජාතක කරපු දරුවෝ තාත්තට බනිනවා තෝතෝගේ වැඩක් බලාගෙන හිටුළු. පින්නතුනි බනවලට අමතරව මං වැඩිපුර මහන්නේ මෙව්වා. අම්මගේ තාත්තගේ අඳෝනා. එනිසා මම මේ සත්පුරුෂ තරුණ දරුවන්ට සියලු දෙනාටම කියන්නේ ඔය කවදාවත් අම්මගේ තාත්තගේ හිත රිදෙන්න වචනයක්වත් කියන්න එපා. මේ ලෝකේ අප්‍රමාණ කැපකිරීමක් කරන්න පුළුවන් නම් ඒ කරපු විස්මිතම කැපකිරීම කරපු දෙන්න ඉන්නේ කවුද? අම්මයි තාත්තයි. මම දන්නවා හොඳට කවදාවත් අම්මා තාත්තා අපිට බලපු විදිහට අම්මා තාත්තා අපිට සලකපු විදිහට අපි කවදාවත් ඔය අපේ අම්මට තාත්තට බලන්නේ නැහැ. නේ කොච්චරවත් දකින්නේ අම්මගේ තාත්තගේ අඩුපාඩු. කොච්චරවත් දකින්නේ අම්මගේ තාත්තගේ වැරදි. කෝටියක් අඩුපාඩු ඇති, කෝටියක් වැරදි ඇති. මං කියන්නේ පින්නතුනේ පවුනම් පුරව ගන්න එපා. අපෙන් කරන්න තියෙන යුතුයකම විතරක් කරන්න. සමහරව කියනවා අපේ අම්මයි තාත්තයි අපිට හරියට වෙනස්කම් කරනවලු. අයියට එහෙම නෑලු, අක්කට එහෙම නෑලු. හැබැයි මෙව්ව නම් ඔය සමහර අම්මලාගේ තියෙන වැරදි. ඔය කවදාවත් අර සලකන කෙනා ගැන මොකවත් කියන්නේ නැහැ. ගෙදර තියාගෙන කණ්ඩ බොණ්ඩ දෙන. නේ අර ලේලි ගැන මොකුත් විත්තියක්වත් කියන්නේ. අර කොහෙවත් නැතු අවුරුද්දකට දෙපාරක් විතරන දරුවෝ ඉන්නව නේද? අර අම්මලාට ලොකු කවුද? අර කන්නකට සැරයක් විතරන දරුවෝ. එනිසා මතක තියාගන්න අම්මලා තාත්තලා දරුවෝ හරි අපූර්වට සත්පුරුෂෝ විදිහට ඉන්න. ඊළඟ කාරණය. පුළුවන් තරම් මේකේ ජීවත් වෙනකොට ඔය කට පරිස්සම් කරගන්න බලන්න. පුළුවන් තරම් කට පරිස්සම් කරගන්න. ඔය ගෙවල් වල එකට එක කියනව නේද හරියට? ඕක හෙට ඉඳන්වත් නවත්තන්න බැරිද? කාට හරි ගෙදර ප්‍රශ්නයක් වුණාම, ගෙදර කාට හරි ගැටලුවක් වුණාම අපි හිතමුකෝ කාට හරි මොකක් හරි වුණා ඉතින් ඔයත් දැන් මේවා හිතා ගන්න ඕනේ. ගැටලුවක් ප්‍රශ්නයක් වුණාම අර කඩා පයින් දෙපා. අර ගෙදර තියෙන්න ඕන බොහොම සාමකාමී නිමිච්ච පරිසරය. මේ පැතිවල සිල් ගන්නවද පන්සල් වල? ගන්නව නේද? ඒ මොකටද පන්සල් වලට ඇවිල්ලා අපිට සිල් පෙන්වන්නේ?
පෝයට පෙහෙවස් සමාදන් වෙන්න ඕන පන්සලේ. මම මේ කියන්නේ හෙට ගෙවල් වල සුදු ඇඳන් ලෑස්ති වෙන්න කියලා නෙමෙයි. හොඳ හෙට ඉඳන් පන්සලේ සිල් ගන්න. ඒකේ ප්‍රතිඵලය භුක්ති විඳින්න ඕන කොහෙද? දැන් ඔය තියෙන හැදිච්චකම ගෙදර තියනවද? ඔය තියෙන නිමිච්චකම, ඔය තියෙන සාමකාමී භාවය අර ලෝකෙට පෙන්නන එක නෙමෙයි, ඒක ගෙදරට පෙන්නන්න. ඔය තියෙන කරුණාව ගෙදරට තියාගන්න මම යෝජනා කරනවා. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. හෙට ඉඳන් කිසි කෙනෙකුට කුණුහරුපයක්වත් කියන්න එපා. මොකද පින්නතුනේ මේක එහෙම අපිට ඔට්ටු වෙලා බේර ගන්න දෙයක් නැහැ. මේක එහෙම අපිට ඔට්ටු වෙලා පහද ගන්න දෙයක් නැහැ. සංසාරේ ක්‍රමක්‍රමයෙන් වෙන්නේ වෛරකාරය වැඩි වෙන එක විතරයි. සංසාරේ ක්‍රමක්‍රමයෙන් වෙන්නේ හතුරු වැඩි වෙන එක විතරයි. එනිසා මං නැවත නැවත මේ පින්නතුන්ට සිහිපත් කරන්නේ, දේශනා කරන්නේ. ඔය තරුණ මහත්තුරු මේ කාරණය ගැන අවධානයෙන් ඉන්න ඕන, විශේෂයෙන් ඉස්කෝලේ යන ළමයි. ඔය කොල්ලෝ ගන්න දෙයක් නැහැ ඉස්කෝලේ යන පැටව. ඒ කොල්ලොන්ට අවවාද දෙන්න බෑ. හොඳ නරක කියලා දෙන්න බෑ. අර දැක්කද අර මාතර කොල්ලෙක් අවුරුදු 16 මං හිතන්නේ 11 පොලකට ඇනලා මැරුවානේ. අවුරුදු 16. අර වැලි පැන්නේද කොහෙද? මතකද අර හෙල්මට් එකකින් ගහලා පොඩි උමගේ තාත්තා කෙනෙක් මැරුවා. ඔය කොල්ලොන්ගේ කටවල් බලන්නෝ. පුදුම පඬිතුකමන්නේ තියෙන්නේ. මේ පොඩි පැටව ගැහුවොත් එහෙම දෙකට කැඩනවා. මේ හරියට පාන් භාගයක්වත් කා ගන්න පණ නැහැ. මම කියන්නේ ඒ වුණාට මේ දරුවෝ මම දැක්කා ඔය නිට්ටඹෙමයි. ඒ කොල්ලා මෙතන ඉන්නවා නම් දැන් මතක් වෙයි. මේ අර මම හිතන්නේ යාළු වෙලා ඉන්න ගෑනු ළමයා වෙන්න. මේක බිත්තියට හේතු කරන අර කෙල්ලේ කනට ගහනවා. නේ ගොංගස් තියෙන මෝඩකම. මට ඉතින් මැද්දට පයින්නයි. කෙල්ලලා හරියොත් එහෙනම් මොකකින් හරි අනිත් පැත්තට. ආයෙච්චරට මොලේනේ. මට කල්පනා වුණා. දැන් අර කෙල්ල ගෙදරට ගිහින් පොලිසිය ගියොත් එහෙම කවුද පොලිසියට යන්න ඕනේ? මේ පැටවුට ඇති දෙයක්වත් නැහැ. පන්ති ගිහින් ඉගෙන ගනින්කෝ. මේ එන්න ගැන්සි හදාගෙන කොල්ලු කාලේවත් තියෙන්න ඕනේ. ඒ වුණාට අන්තිමට අප දෙන්න ඕන පුතේ අම්මයි තාත්තයි නෙන්න ඕනේ. ඒ හින්දා ඔය කිරිබොන කාලේ බත් කන්න යන්න එපා. හොඳේ? පැහැදිලිද මං කියන එක? හරි පරිස්සමට ඉන්න. ඇති දෙයක් නැහැනේ තාම. අම්මා තාත්තා හදපු ගේ නැත්තම් ඉඩ කඩන් ටික නැත්තම් ලගින්නවත් තැනක් නැහැනේ. හොඳ තරුණයෙක් වුණාම පුතේ ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න. මම යෝජනා කරනවා මේ තරුණයන්ට ඔය පෞරුෂයෙන් වැඩක් ගන්න කිසි කෙනෙකුට පුතේ කුණුහරුපයක්වත් කියන්න එපා. අපේ තරුණ මහත්තුරුන්ට කියන්නේ කිසිම මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරන්න එපා. හොඳට හම්බ කරන්න. ජීවිතේ කවදා හරි සෙනසුරාදාට ඉරිදට යන්නකො නිට්ටඹේ ටවුන් එකට. අම්මලාගේ තාත්තලාගේ සල්ලි වලට වෙන දේ පෙන්නන්න. ගම්පහට යන්කෝ. මම නිකන් කියනවට ගිහින් බලන්නකො. ඔය අපරාධේ
එවුන් සල්ලි කහුව කරලා බොනවා. කවුද බොන්නේ? සමහරට මිනිටුම් පැත්තේ ළමයි එහෙම නැතුව ඇති අර අනේ බොහෝ පැතිවල වෙන දේ මම මේ කියන්නේ. වලස් මුල්ලේ ඔය කොල්ලෝ නැග්ගා පැලකට ගිහිල්ලා බිව්වා. අවසානයේ ආපු එක්කෙනා මොකද වුනේ? කොල්ල පැලෙන් වැටුණා. ඉනින් පහල පන්න නැතුව ගියා. අපේ පොඩි හාමුදුරු කෙනෙක්ගේ අයියා කෙනෙක්. අපි ඒ ගෙදර යනකොට අර මුත්‍රා බටේ ගහලා රෝද පුටුවට වෙලා ඉන්නවා. කොහොනිත් කට්ටිය ජීවිතේ හොඳට ඉන්නවා. මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ කවදාවත් අම්මට තාත්තට අම්මගේ තාත්තගේ වචනෙට බොරුවක් වෙන විදිහට වැඩ කරන්න එපා. අම්මගේ තාත්තගේ වචනට පිටුපාන්න එපා. කවදා හරි නේ ඔට්ටු තට්ටු වෙන්න තමන්ගේ සල්ලි වලින් වැඩිපුරම දරුවෝ කරන්නේ විකුණන එකනේ. දැන් මෙතන ඉන්න කට්ටිය කල්පනා කරලා බලන්න. මම අම්මගේ තාත්තගේ විකුණලා තියෙනවා වැඩිපුරම කරන්නේ විකුණන එක. එනිසා අභිමානවත් තරුණයෙක් විදියට නැගී සිටින්න පුළුවන් විදියට කටයුතු කරන්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය මේ සියලු තරුණ මහත්තුරුන්ට ලැබේවා සාදු කියලා පතන්න. මොකද පින්නතුනි මෙහෙම දේශනා කරන්න හේතුව මේ අවිනිශ්චිත ලෝකයේ තුල මේ කර්මයේ මුල් වෙච්ච සමාජයක් තුල පෙර සංසාරේ කරපු පින්පව් වලට අනුව ජීවිතය ගෙවන මිනිස්සු විදිහට මේ ලෝකේ අපි හිතන පතන දේවල් නොවන අපි ගොඩනගන ප්‍රතිරූප විනාශ වෙන සමාජයක සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔබ සියලු දෙනාට සූවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අපේ ජරාව අපේ ව්‍යාධිය හැම වෙලේම අපි මැරෙන මිනිස්සු විදිහට ජීවත් වෙන්න. හැම වෙලේම මං ජරාවට පත් වෙනවා ව්‍යාධියට පත් වෙනවා කියලා හිතන්න. එහෙම හිතලා පින්නතුනි එක අකුසලයක්වත් සිද්ධ කරගන්න නැතුව ඉන්න. එක අකුසලයක්වත් සිද්ධ කරගන්න එපා. මම යෝජනා කරනවා වචනකින්වත් සංසාරේ දිග්ගස්ස ගන්න එපා. බණහඬ ආපු සියලු දෙනාට සසර කෙලවර චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ධම්මෝ භවේ රක්ඛති